ලොකු පුතේ. ඇයි අම්මේ බෙරියන් දෙන්නේ? මම ඉන්නවා. ඇයි අම්මේ? අනේ ලොකු පුතේ. අද පුතේ මල්ලි එනවා ලංකාවට. පුතාට අමතකුණාද ඒක? අනේ පුළුවන් ද පුතාට අද එයාපෝට් යන්න? තාත්තත් පුතේ ආවේ නැහනේ. අද එයි රෑ වෙනකොට නම්. මේ ඔයාට පුළුවන් වාහනේ අරන් යන්න නේද? අරන් ගිහිල්ලා මේ මල්ලි එක්කන් එන්න පුළුවන්ද? අම්මෝ අද නම් ඉන්නේ මල්ලි. ඇත්තටම මල්ලි කොච්චර කාලයකට පස්සේද ලංකාවට එන්නේ? මට මතක නෑනේ. හරියටම ලොකු පුතේ අවුරුදු 20ක් විතර වෙනවා. අවුරුදු 20කින් තමයි ඔය එන්නේ. මොනවා? ඇයි අම්මේ අවුරුදු 20ක්? ඉතින් මගේ වයසමනේ එතකොට. මම දැකලම නෑනේ. ලංකාවට ඇවිල්ලාම නැද්ද අම්මේ? ඇයි අම්මේ මල්ලි එතකොට පිටරට ඉන්නේ? අනේ මන්ද. ඈ අම්මේ. උඹට කියන්න ලොකු පුතේ. උඹලා දෙන්න පුංචි කාලේ අපි බොහොම අමාරුවෙන් ජීවත් වුණා. උඹලා ඉපදෙනකොට තාත්තට හරියට රස්සාවක් තිබුණෙත් නෑ. ඉතින් බොහොම අමාරුවෙන් තමයි ජීවත් වුනේ. ওই කාලේ අපේ නංගි කියන්නේ උඹලාගේ පුංචි ජීවත් වෙන්නේ පිටරට. ඉතින් පුංචිට බබාලා හිටියේ නෑ. පුංචි හැම වෙලේම නැත්තම් උඹලාගේ පුංචි කියනවා කතා කර කර අනේ අක්කේ ওই දරුවෝ දෙන්නෙන් එක්කෙනෙක් දීපන්. මං ඇහැක් වගේ බලා ගන්නම් කියලා. අපි උඹලගේ තාත්තා නම් කැමති වුණේම නෑ. ඒත් ඉතින් මං තාත්තට තේරුම් කරලා දීලා උඹලගේ යහපත වෙනුවෙන් මල්ලිය මං පුංචිට දුන්නා. ඔන්න ඕක තමයි පුතේ සිද්ධ වුණේ. ඒකයි එතකොට සීන් කෝන් එක නේද අම්මේ? තමන්නේ ඉතින් මල්ලි හරි සුද්දෙක් වගේ ඉන්නවනේ. ඇත්තටම අම්මේ මල්ලි දැන් ගොඩක් ලොකු වෙලා ඇති නිකන් සුද්දෙක් වගේ නේ. නේද අම්මේ? ඔව් ලොකු පුතේ. මමත් කාලෙකින් දැක්කේ නෑනේ බං. දැන් නම් කොල්ල ලොකු ඇති. සුද්දෙක් වගේ ඇති දැන්. පුංචි කාලේ දැක්කට පස්සේ කළුද සුදුද කියලාවත් දැක්කේ නෑ බං. කොහෙද ඉතින්? ඒ කාලේ ෆෝන් තිබුණෙත් නෑනේ බං. දැන්නේ තියෙන්නේ. කමන්නේ. අද බලා ගන්න පුළුවන් මගේ චූටි පුතාව. අනේ මයි ලොකු පුතේ ගිහිල්ලා මල්ලිය පරිස්සමෙන් එක්කගෙන වරින් හොඳේ. හරි අම්මේ මම එක්කන් එන්නම්. අරුන් දෙන්නට කෝල් එකක් කරන් බලන්න ඕනේ කියන්න පුළුවන් කියලා යාපොත්. කාටද ලොකු පුතේ උඹ කෝල් කරන්න හදන්නේ? මේ අම්මේ මම තරිඳුවටයි පාම්බට්ටයටයි අම්මේ. උන් දෙන්නත් කවුනේ අම්මේ. ෆ්ලයිට් එක ළඟට දැකලා නෑනේ උන්. ඔය ටීවී එකේ උඩ යනවා දැක්කට. ඉතින් පෑන් එක යන්නේ උන් දෙන්නවත් දාගෙන ගියා නම් මගේ තනියටත් හොඳයිනේ අම්මේ. ඒකයි. හෙලෝ තරිඳුවා මම බං. ඔබ මොකද කරන්නේ? අඩඩා උඹනේ යකෝ මේ වෙලාවේ කරදර කරන්නේ. ඒත් මම බලුවා මේ වෙලාවේ මොකಾದ මට ඩිස්ටර්බ් කරන්න කියලා. මට හදිසියෙ බොකක් සෙට් වුණා බං. මම මේ බොක දාන ගමන් ඉන්නේ. මොකෝ උඹ මේ වෙලාවේ බං? මේ තරිඳුවා මචං උඹට වෙන වැඩක් නැත්තම් ওই වැඩේ ඉවර වෙලා එයාපෝට් යන්න එනවද? අඩේ එයාපෝට් ගිහිල්ලා නැහැ බං කාලෙකින්. මං හිතන්නේ මං ගිහිල්ලාම නැද්ද කොහෙද බං? එනවා කියන්නේ අය අහන්න දෙයක්ද බං? ඉඳපන් බොක එක නවත්තලා හරි මං එනවා ඉඳපන්. හරි මේ ඔයසලම බොකේ වැඩි ඉවර කරගෙන නැත්තම් එයාපෝට් යන්න වෙන්නේ නැහැ. උඹ මචං ඉවර වෙලා මේ ලෑස්තිලා මේ පාම්බට්ටව ලෑස්ති කරගෙන ඉබ්බා. උත් පවුනේ බං. උත් සමාට එයාපෝට් ගිහිල්ලා නෑ ෆ්ලයිට් එකක් දැකලා නැති බං. එහෙනම් උඹ දෙන්න ලෑස්තිලා පාර ගාවින් ඉඳන් හොඳේ. මං එනවා අතක් ගාලා. අම්මේ අපි යනවා එහෙනම්. හරි ලොකු පුතේ කට්ටියත් එක්ක පරිස්සමට ගිහිල්ලා මල්ලිව එක්කන් එන්න පරිස්සමට. අඩේ මේ පෙන්දා හිමීට යමයි යකෝ. ඇයි බයයිද බං ඔබ? ඩඩ බයට නෙමෙයි යකෝ. තාම අපි කසාද බැඳලත් නෑනේ බං. ඒකයි. තෝ මොකද මට්ටෝ hina වෙන්නේ? hina වුණා නෙමෙයි. hina ගියායි. ඔබ බැඳලා නෑ කිව්වට. බැඳේ නැති නේද අන්තයට කරලා තියෙන්නේ. ඵලයන්ඩෝ යන්නේ. හැබැයි ඉතින් පාමට ඔරොගොත් නෙමෙයි බං කිව්වේ නේ. හරි තොපි දෙන්න කට වහගෙන යව්. මේ ඒක නෙමෙයි බං. උඹලගේ මල්ලි බං දැන් සුද්දෙක් වගේ ඇති නේද බං? අපි නම් දැකලවත් නෑ බං. උඹලගේ මල්ලි කිව්වට.
උඹලා තියා බං මමවත් දැකලා නැහැ බං අපේ මල්ලිව. ඒ මොන කුණු හරපයක්ද පෙන්තෝ ඒ. හරි හරි. ඒ කතාව උඹලට පස්සේ කියන්නම්කෝ. දැන් යමල්ලකෝ. මේ ඇත්තටම පෙදියෝ. උඹලගේ මල්ලි බං දැන් පිට රටනේ ඉඳලා ඉන්නේ. ඌවන් සිංහල කතා කරයිද? නැත්තම් වෙන භාෂාවක් කතා කරයිද බං? මොකද ඔය පිට රට ජීවත් වෙන ළමයි බං එක්කෝ ඉංග්‍රීසි නැත්තම් ඒ රටේ භාෂාව තමයි කතා කරන්නේ. අපිට සිංහලත් බෑනේ බං හරියට. අල කෙලියක් වෙන්නේ එහෙම නෙන්නේ පච වෙන්නත් බෑ. නේ මන්ද බං? ඒක නම් ඇත්තයි. ඇත්තටම එහෙම වුණොත් නම් ඉතින් පටි රෝල් තමයි අපි තුන් දෙනාගේ. ඇත්තද? දැන්ද තොපිට තේරෙන්නේ? කොහෙද? තොපි දෙන්න ඉගෙන ගන්න කාලේ ඉගෙන ගත්තද කියපියෝක. බට්ට වෙන පැන අර පොඩි ගැටිසිය කෙල්ල පස්සේ දීපු එකනේ තොපි දෙන්න කරේ. දැන් තේරෙනවද තොපිට? මේ බලපන්. කියන එක ඉගෙන ගත්තානේ. අනේ ඵලෙන් යකෝ යන්නේ. තෝ මොනවද කරේ? අර තාත්තගේ ට්‍රැක්ටරේ පස්සේ ගියා නේද බීඩි කොට ගගා. අනේ ඵලයන් දෝ යන්නේ. උඹ ඉතින් යන්නේ කරම බට්ට විනාවියක්. හරි දැන් දෙන්නම නවත්ත ගනින්නකෝ. දැන් අපි එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ. තවපොඩේ මේ පාක් එකේ නවත්තලා බහිනවා. දැසරවත් තොපි ඔය අර ගමේ පුරුද්දට මේ ටයිට් වලට එහෙම නගින්න දඟලන්න එපා. අනික ඔය කෑලියම් ගලවන්න එපා හරි. දන්නවනේ බට්ටෝ. ඉතින් මේ කෑල්ලක් එහෙම ගලවලා අහුනොත් අර දෙකක් නැතුව තමයි යන්න වෙන්නේ ඈ. දන්නවනේ මේ. අඩේ තරින්දුව අර බලපන්කෝ බං. අර මොකද්ද අර? නැවද්ද හෙලිකොප්ටරයක්ද ප්ලේන් එකක්ද බං? අරකේ තඩි බලපන්කෝ. කෝ බලන්න. ඔබට දැන් මොකක් වගේද ඔක පේන්නේ කියපන්කෝ බලන්න. මට පේන්නේ බං අරකේ බලපන්කෝ බිම තියෙන්නේ නැවක වගේ ඉස්සරහා උල්ලේ බං. ලොකු නැවද්ද කොයිද බං? තෝට පිස්සුද බට්ටෝ? තෝ ඉස්සරහා උල්ලෙන ඔක්කොම නැවුද යකෝ? තෝට මං කියන්නේ නැහැ ඉතින් උල්ලෙන එක. බලපිය හොඳට ඇස්සරලා. නැව් යනවාද ගොඩ බිම? අඩේ වැඩියා. මූ ආහනේ වට උත්තර දුන්නොත් මගේ ඔළුව මඤ්ඤන් එනවා බං. බලහන්කෝ මූ කියන ඒවා. නේ ඒක නෙමෙයි බං. උඹලා මල්ලි එන්න තව වෙලා යනවද? කෝ බං ඌ? හරි තරින්දුවා. චුට්ටක් ඉවසලා ඉඳපල්ලකෝ. ඌ බං අපි වගේ වෑන් එකේ ආවේ නෑනේ ෆ්ලයිට් එකේ ආවේ. පොඩ්ඩක් ඉඳන් උඩ ඉඳලා බහැලා ඉන්නත් එපා බං. ඒ කියන්නේ ෆ්ලයිට් එක උඩ හෝල්ට් එකක බස් හෝල්ට් එකේ වගේ නවත්තනවද? ආයෙත් ගොන් ප්‍රශ්නයක් ඇහුවනේ අනේ මට නම් බෑ අනේ මම ඉස්පිතාලේ ගිහින් දන්න අප්පෝ. ඔව් බට්ට ෆ්ලයිට් එක නවත්තනත් ඔගේ කලිසම ASCII. හරි තොපි දෙන්න ඔක නවත්තලා වරව දැන් ඇතුළට යන්නේ. දැන් මල්ලි බෑලා ඇති බං. ඇතුළට යන්න. එකතෙන් යන්න එපේ. යමු. අඩේ අර බලපන් කුඩු. අම්මට සිරි. එතුමයි බලපන්කෝ. උඹ වගේම ඉන්නේ බං ඉන්නේ. එකත් එක්කටම මචං මූ තමයි එන මගේ මල්ලි වෙන්නේ. මං වගේ නෑ ඉතින් අපේ මල්ලි වෙන්නේ. බලමුකෝ මේ පැත්තෙන් ඉන්නේ නේ. උඹ ඉස්සරහට ඵලයන්. උඹගේ මල්ලිද දන්නේ නෑනේ බං. අනික බං ඔය පිටරට ඉඳලා එන්නේ මොන භාෂාවෙන් කතා කරයිද දන්නේ නෑනේ බං. පොඩ තේරෙන්නේ නෑනේ. කිව්වත් වගේ යකෝ. මූ මොන භාෂාවක් කතා කරයිද දන්නේ නෑ. ඕන එකක් මමත් අතාරින්නේ බලමු. हेलो नमस्कार भैया आपका नाम पैतुम है? ඇත්තටම මගේ මල්ලිද? මොකක්ද කියන්නේ? අන්තිමට කිව්වේ නම් දෙන්න මගේ නම නම් කිව්වා හරි. අනිත් ඒවා කිව්වේ මොනවද? තේරෙන්නේ නැහැ. කමන්නේ ඕන එකක් නම කිව්වනේ. yes කියලාවත් කියන්න ඕන. yes my name is පැතුම්. බම්බට්ටු මොකද්ද බං අර කිව්වේ? මට නම් මෙලෝම ගුලක් තේරුන්නේ නැහැ බං. උඹට තේරුණාද කියන්කෝ? මට නම් තරින්දෝ මෙලෝම ගුලක් තේරුණේ නැහැ. හැබැයි අන්තිමට පැතුම් කියන නම නම් තේරුණා. පැතුමෝ අඩේ මේ උඹලගේ මලයදමු මොකා වුණත් කමන්නේ නැහැ බං. මූ කියනේව නම් මෙලෝම සංසාරයක් තේරෙන්නේ නැහැ මචං අපිට
උඹට තේරෙනවා නම් අනේ බං මූ අපෙන් ප්‍රශ්න අහන්න ඉස්සලා උඹ මූට දැම්ම කියහන් අපි ගැන. නැත්තම් මල මගුලක් වෙන්නේ බං. तुम मेरा भैया तुम किसा है ඉවරයි බට්ටෝ කම්මුදී මචං අපි නම් මූ මොකද ගුණ හරපෙත් කියලා කෙලින්නද කොයිද හදන්නේ බං කිව්වත් වගේ යකෝ මූ මගේ මලයා වෙන්න ඇති ඒ මූ කතා කරන අපබ්බන්ත නම් තේරෙන්නේ නැහැ හැබැයි ඉතින් මුන් දෙන්න කිව්වා වගේ මුන් දෙන්නගෙන් ප්‍රශ්න අහන්න ඉස්සෙල්ලා මුන් දෙන්නව ගොඩ දාන්න ඕනි පවුනි මාත් එක ආපේ උන්නේ මල්ලි උනක් මන්න සැකෙන් වෙන්න ඕන දන්න ඉංග්‍රීසි ටික දාලා මූ ඇම්බර්ලේ යන විදිහට කියන්න ඕන මම මුගේ අයියානේ This is two people, my friends. Oh, si भैया. मैं yes yes what किया पा? Yes yes. අඩේ මේ පැතුම ඉක්මනට යමන් බම් මේ මරාලයවත් එක්කගෙන නැත්තම් මල මගුලයි මෙතන මූ දන්න භාෂා දාලා බං අපේ රෙදි ගලවයි බං යමන් ඉක්මනට සෙකන්ඩ් එන්නත් බෑ මූ සිංහල දන්නවත් දන්නෙත් නෑනේ අම්මා කිව්වෙත් නෑනේ මට මෙයා සිංහල දන්නවද කියලා. මොකද කරන්නේ? කමන්නේ ඉංග්‍රීසියෙන් ටෝක් කරමු. Hello my brother. Now my house coming. Come let's go. අඩේ අපේ එකක් දන්නව බං අතාරින්නේ. ඒකනේ බට්ටෝ. ඌ කොර උනානේ බං අපේ ඉංග්‍රීසි වලට. මූට තේරුනේ නැන්ද? අතුන් යදගෙනත් යන්න වෙනවා. නෑ සෙකන්ඩ් එන්නත් බෑනේ. Brother, come.